Hi guys, welcome to Korea. ඔන්න ගොඩ දවසකින් තමයි වීඩියෝ එකක් අරන් එන්නේ. මේ අපි අද හදාගෙන යන්නේ මේ කේක් එකක්. රටයිදි කේක් එකක්. ඉතින් හදලා බලන්න ඔයාලත් මේ මම කලින් හදලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්න ඒක කොහොමද හදන්නේ කියලා. එහෙනම් වීඩියෝ එක දිගටම බලන් ඉන්න. ඔන්න මම මුලින්ම මෙතන අරන් තිනවා පාන් පිටි ග්‍රෑම් 135ක්. ඒකටම බේකින් පවුඩර් 300ක් දාගෙන තියෙන්නේ. අපි මේ හදන්නේ ග්‍රෑම් 500 කේක් එකක්. ඊට පස්සේ අරන් තිනවා සීනි ග්‍රෑම් 135ක්. ඊට පස්සේ තියනවා රටයින්දි ගෙඩි 10ක් අරන් තිනවා. වාට ඒක කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. ඒක පොඩියට කපා ගන්න මතකද. ඊට පස්සේ අපි අරන් තියෙන මේ කොරියාවේ තියෙන මාගරින් ඒකෙන් ග්‍රෑම් 125ක් ඕනේ. ආයි වැනිලා 300 දාගන්න මේ බ්‍රෑන්ඩ් එකෙන් තමයි මම අරගත්තේ මේ කුපන් එකේ තියනවා ගන්න. ඊට පස්සේ අවශ්‍ය වෙනවා බිත්තර දෙකක්. මුලින්ම අපි මේ සීනි ටිකයි අටක ටිකයි දාලා බිස්කටෙන් බීට් කරගන්නවා. ඒක හොඳට බීට් වුණාට පස්සේ අපි බිත්තර දෙක දාගන්නවා. බීට් වුණාට පස්සේ දැන් දාගන්න අපි වැනිලා 300ක් දාගන්න. ඊට පස්සේ පාන් පිටියකින් ටික ටික දාලා බීට් කරගන්න තියෙනවා. පාන් පිටියක මතකතුව මේ හලලා ගන්න. මම ඉස්සෙල්ලා වලට මේ බේකින් පවුඩර් එකත් ඒකටම දාලානේ ඒ දෙකම එකට කලවම් කරලා හොඳට හලලා ගන්න. මොකද කැට දෙකනොත් එහෙම කේක් එක හරියට එන්නේ තියෙනවා. මික්ස් වුණාට පස්සේ අපි ඉස්සෙල්ලා පොඩියට කපාගත්තු රටින්දි ටික දාගන්න ඕනේ. ඊට ආයෙ ටිකක් වරනවා. අපි මේ පාවිච්චි කරන එයාර් ෆ්‍රයර් එක අපි ඕනේ එයාර් ෆ්‍රයර් එක මොකද පින්නන එයාර් ෆ්‍රයර් එක මොකද දාගන්නේ විතර ටෙම්පරේචර් එකකට දාගන්නවා. මේ වීඩියෝ බලාගෙන ඉන්න. හරි ඔන්න මේ ෆොයිල් එක ගන්න තියෙනවා දයිස වල. මම පාවිච්චි කරන එක තමයි මොකද අපේ එයාර් ෆ්‍රයර් එකේ සයිස් එකට ඒක තමයි හරියන්නේ. ඉතින් මම ඒකට මේ එයාර් ෆ්‍රයර් ෂීට් එකක් දාගෙන ඒකට තමයි මිශ්‍රණය දාගන්නේ. මිශ්‍රණය දාගෙන තියෙන වාදනයට නවාකුණ්ඩ එහෙම ටක් කරගන්න දුම් පාරක්. ඒකට මිශ්‍රණය හොඳට තැනිතලා වෙනවා. ඊපස්සේ මේක එයාර් ෆ්‍රයර් එකට දාගන්න තමයි තියෙන්නේ. මම මේ එයාර් ෆ්‍රයර් එක ප්‍රීහීට් කරගත්තේ නෑ. ඔයාලට අවශ්‍ය නම් විනාඩි 5ක් විතර ප්‍රීහීට් කරගන්න.
ටෙම්පරේචර් එකටම දාගන්න. ටෙම්පරේචර් 160. මේ රටේ කේක් එකක් හදන ඉඳලා මුලින් විනාඩි 35ක් විතර දාගන්න. නැත්තම් ඇතුලේ හරියට බේක් වෙන්න මොකරු ස්ටාර්ට් කරන්න. විනාඩි 35 ඉවර අපි පොඩ්ඩක් බලමු. කේක් එකේ උඩ නම් පිච්චිලා ටූත් පික් එකක් ගහලා බලන්න ඇතුළ කොහොමද කියලා. ඇතුළ දාන්න හරි. අපි ආපහු දාලා බලමු. ගයිස් විනාඩි 10ක් ඉවරයි. දැන් බලමු. දැන් නම් මම හිතන්නේ කීයද හරි. අපේ කේක් එක හරි. එහෙනම් අපි කේක් එක බාගමු. තියෙන අපේ පුංචි රටින්දි කේක් එක. කේක් එක උඩත් ගානට පිටිලා දෙන අතුලත් හොඳට බේක් කරලා දෙනවා. Hi guys, ඔන්න එහෙනම් අපේ පුංචි රටින්දි කේක් එක හදලා ඉවරයි. ඉතින් මම ග්‍රෑම් 500ට හරියන තමයි කේක් එක හැදුවේ. ඔයාලත් හදලා බලන්න ඉතින්. මම පෙන්නුවාට එයාර් ෆ්‍රයර් එක හදන ඉතින් oven එකේ වෙනසක් නැහැ. මේ විදිහටම තමයි කේක් මිශ්‍රණය හදාගන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම හදලා බලන්න. විශේෂයෙන් අපේ කොල්ලෝ ටික කොරියාවේ ඉන්න අනිවාර්යයෙන්ම හදලා බලන්න. මේ ලේසි ඉතින් හදන්න. කේක් හදන එක අමාරු නෑ. අපි ලංකාවේදී හිතන ඉතින් කේක් එක හදන එක අමාරුයි කියලානේ. ඒක අමාරු නැහැ. ඉතින් හදලා බලන්න අනිවාර්යෙන්. ගෑනු ළමයින් ඉතින් ලංකාවේදීත් හදලා ඉතින්. එහෙනම් මම මේ කරන්නේ මේ ෆුඩ් channel එකක් නෙමෙයි. ඉතින් මොන හරි අඩුපාඩු ඇති අනිවාර්යයෙන්ම. ඉතින් මොන හරි ඔයාලට තේරෙන තැනක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ ප්‍රශ්න ටික දාන්න. මම ඒවට උත්තර දෙන්නම්. එහෙනම් නැවතත් අලුත්ම වීඩියෝ හමු. කටටම අන්‍යෝන්.